හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද ඉතින් අදත් ගෙනාව මෙන්න ඕගොල්ලන්ට සුපිරිම වීඩියෝ. හරිද ඉතින් අද වීඩියෝ මම කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ Facebook page එකක් කරනවද? අන්නේ Facebook page එකට ඔයගොල්ලෝ වීඩියෝස් දානවා නේද? අන්නේ වීඩියෝස් වලට views නෑ නේද? අන්නේ views නැති හින්දා තමයි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න එන්නේ. හරිද? views නැති හින්දා යාළුවනේ මම ඔයගොල්ලන්ට කියලා දෙනවා views එන විදිහට ඔයගොල්ලෝගේ Facebook page එක හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකක් Facebook එකට අප්ලෝඩ් කරන්නේ කොහොමද views එන විදියට followers ලා ගන්නෙ කොහොමද කියලාත් අද වීඩියෝ මම කතා කරනවා. හරිද? වැඩි කඩක් නැතුව එන අපි යම් වීඩියෝ එකට. හරිද? වීඩියෝ යන ගල්ලි ඉල්ලීමක් තියෙනවා. ඔයගොල්ලෝ තාම අපි channel එක subscribe කරලා අපි channel එකේ එකතු වෙන්නේ නැති කෙනා යාළුවනේ මට උදව් වෙලා. ඔයගොල්ලෝ අපි channel එක තම subscribe කරලා දැම්ම subscribe කරන්න ඕගනේ යාළුවට බණේ මේ වීඩියෝ share කරන්න. අනිවාර්යෙන් වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් එකකුත් දාන්න. හරිද? හරියනම් යාළුවනේ අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම Facebook app එක open කරගන්න ඕනි. හරිද? හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මෙන්න මෙතන පේනවා ඇති ඉරි කෑලි තුනක්. මෙන්න මෙතන උඩ. සමහර විට ඔයගොල්ලොන්ගේ ඇත්තේ දකුණු පැත්තේ උඩ තියෙන්නත් පුළුවන් මෙන්න මේ ඉරි කෑලි තුන. හරිද? මගේ නම් තියෙන්නේ වම් පැත්තේ උඩ. අන්න ඒ ඉරි කෑලි තුන උඩ එක ටච් කරගන්න ඕනි. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නේද එන්නේ. මෙතනින් ඕගොල්ලන්ට පේන්නේ නැති ඕගොල්ලොන්ගේ page එක උඩින්ම වැටිලා තියෙනවා ඕගොල්ලොන්ට මෙන්න මෙතන. අන්නේ page එකේ නම තියෙන්නේ. අන්නේ නම උඩ එක ටච් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. මේ නම උඩ එක ටච් කරගන්න ඔයගොල්ලෝ. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයගොල්ලෝගේ page එකට එකකින් එන්නේ නේද? හරි. දැන් මෙතනින් ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති ඉරි කෑලි තුනක් ආයිත් මෙන්න මෙතන උඩ. අන්න ඒක උඩ ටච් කර ගන්න ඕනි. හරි. ඊට පස්සේ ආයෙත් මේ ඉන්ටර්ෆේස් එකට නේද එන්නේ. මේක පොඩ්ඩක් ලෝඩ් වෙනකන් ඉන්න ඕනි. හරිද? හරි. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට එන්න මේකේ. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඔයගොල්ලන්ට පේන්නේ settings and privacy කියලා එකක්. මෙන්න මේ තියෙන්නේ. අන්න ඒකට එහා පැත්තේ තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් ඉරි කෑල්ලක් පොඩි. මෙන්න මේ ඉරි කෑල්ල. අන්න ඉරි කෑල්ල උඩ ටච් කර ගන්න ඕනි. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඔයගොල්ලන්ට පේන්නේ settings කියලා එකක්. මෙන්න මේ තියෙන්නේ settings කියලා එකක්. අන්න ඒක උඩ ටච් කර ගන්න ඕනි. හරිද? අන්න ඒ settings කියන එක උඩ ටච් කර ගන්න. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නේද එන්නේ. හරිද? හරි. දැන් මේකෙන් පොඩ්ඩක් පල්ලෙහාට යන්න ඕනි. හරිද? පොඩ්ඩක් පල්ලෙහාට ගිහපුවම පේනවා මෙන්න මෙතන තියෙනවා follows and public content කියලා. මෙන්න මේ තියෙන්නේ follows and public content කියලා. අන්න ඒ උඩ ටච් කර ගන්න ඕනි. මෙන්න මේ තියෙන්නේ. අන්න ඒ උඩ ටච් කර ගන්න ඕනි ඔයගොල්ලෝ. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නේද එන්නේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති settings ටිකක්. මෙන්න මෙතන. අන්නේ settings වලින් ඔයගොල්ලන්ට පේනවා තියෙන වෙන්නේදී පළවෙනි එක මෙන්න මේ පළවෙනි setting එක. මෙන්න මේ පළවෙනි setting එක ඔයගොල්ලෝ මෙන්න මේ පළවෙනි setting එක උඩ එක සැරයක් ටච් කර ගන්න ඕනි. හරිද? හරි. ඊට පස්සේ ඒක ඔයගොල්ලෝ public දාගන්න ඕනි. හරිද? public දාගෙන මෙන්න මෙතන යට තියෙන save කියලා එකක්. අන්න ඒක උඩ එහා ටච් කරගන්න. හරිද? හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයේ දෙවෙනි setting එක උඩ ටච් කරගන්න ඕනි. හරිද? ඒකට public දාගෙන මෙන්න මෙතන save කියන බටන් එක උඩ ටච් කරගන්න. හරිද? අන්න ඒ විදිහටම ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන හැම setting එකකටම කරගන්න ඕනි. හරිද? public දාගෙන මේ යන්න ඕනි මෙතන තියෙන හැම setting එකකටම. හරිද? public දාගෙන ගිහලා save කරගන්න. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට ආපහම පේනවා මෙන්න මෙතන පේනවා ඇති slow modes revert content fast කියලා. මෙන්න මේ පල්ලෙහාටම තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ. අන්න ඒකට එහා පැත්තේ තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් මේක. නිකන් අර ටික් එකක් දාන්න වගේ. අන්න ඒ ටික් එක ඕෆ් වෙලා තියෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒ ටික් එක ඕන් කරගන්න ඕනි. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙනවා off Facebook profile views කියලා. මේ තියෙන්නේ. අන්න ඒකටත් ඔයගොල්ලෝ ටික් එක දාගෙන තියාගන්න ඕනි. හරිද? දැන් ඔයගොල්ලෝගේ channel එකේ ඔයගොල්ලෝ අවශ්‍ය views එක setting ටික හදන් ඉවරයි. හරිද? හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් back එන්න. හරිද? මෙහෙම. හරි. ඊට පස්සේ
ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලොන්ට වීඩියෝ එකක් මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. අපි හදිහටම මේ channel එක setting ටික අදන් ඉවරයි. හරිද? හරි. දැන් මේකෙන් පොඩ්ඩක් පල්ලෙහාට එන්න ඔයගොල්ලෝ. හරිද? හරි. ඔයගොල්ලෝ ඉස්සර අප්ලෝඩ් කරේ මොකක් හරි වීඩියෝ එකක් මෙන්න මෙතන මේ මාක් එක ඔබලානේ. මෙන්න මේ මාක් එක. මෙන්න මේක ඔබලානේ නේද? හරි. දැන් අපි අද අප්ලෝඩ් කරන්න යන්නේ වෙනම ක්‍රමයකට. හරිද? ඔයගොල්ලෝට තියෙන මෙන්න මෙතන පේනවා ඇති රියල් කියලා එකක්. මෙන්න මේ තියෙන රියල් කියලා එකක්. අන්න ඒක උඩ ටච් කරගන්න ඕනි. හරිද? මොකද අපි අද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන විදිහක් කියලා දෙනානේ. හරිද? දැන් කියලා දෙන්න යන්නේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන විදිහ. අන්නේ රියල් කියන එක උඩ ටච් කරගන්න. හරිද? හරි. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ ගැලරියට තමයි යන්නේ. හරිද? මෙතනින් ඔයගොල්ලෝ ගැලරියේ තියෙන ෆොටෝ එකක් හරි මේ ෆොටෝත් පෙන්වනවා වීඩියෝත් පෙන්වනවා. ඔයගොල්ලෝ මෙතෙන්ට ෆොටෝ ඇඩ් කරගන්නත් පුළුවන් වීඩියෝ ඇඩ් කරගන්නත් පුළුවන්. හරිද? මතක් කරලා විනාඩියට අඩු වීඩියෝ එකක් තමයි ඇඩ් කරගන්න ඕනේ මේකට. හරිද? මම විනාඩියට අඩු වීඩියෝ එකක් මගෙන් ඇඩ් කරගන්නවා මේකට. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස්න්නේ දෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට මෙතන වම් පැත්තේ තියෙනවා පේනවා ඇති ඕඩියෝ කියලා එකක්. මෙන්න මෙතන වම් පැත්තේ ඕඩියෝ කියලා එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතෙන්ට ඔයගොල්ලන්ට ඕනම් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් මේකෙන් දාගන්න පුළුවන්. ඊළඟට ඒක යට තියෙනවා ටෙක්ස්ට් කියලා එකක්. ඔයගොල්ලන්ට ඕනම් මේකට ටෙක්ස්ට් එකක් එකෙන් ඇඩ් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ මොකක් හරි ඕන එකක් මෙතන ටයිප් කරලා මේ වීඩියෝ එකට ඇඩ් කරගන්නත් පුළුවන්. හරිද? මෙන්න මෙතන තියෙන ඉෆෙක්ට්ස් කියලා එකකුත් අන්න ඉෆෙක්ට් කියන ගුඩික හැටත් කරලා ඔයගොල්ලොන්ට මේකට ඉෆෙක්ට් එකක් වුණත් ඇඩ් කරගන්නත් පුළුවන්. හරිද? ඔයගොල්ලොන්ට මෙන්න මෙතන තියෙන ස්ටිකර් කියලා එකක්. අන්න ස්ටිකර් කියන ගුඩික හැටත් කරලා ඔයගොල්ලොන්ට මේකට ස්ටිකර් එකක් වුණත් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? ඔයගොල්ලොන්ට මෙතනින් කැමති දෙයක් ඇඩ් කරගන්න. හරිද? ඊට පස්සේ ඇඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට තියෙනවා මෙන්න මෙතන යට next button එක. මෙන්න මෙතන යට next button එකක් තියෙන අන්න ඒක උඩ ටච් කරගන්න ඔයගොල්ලෝ. හරිද? හරි. දැන් මෙතනින් තමයි ඔයගොල්ලොන්ට හදාගන්න ඕනි setting ටික මේ වීඩියෝ එකේ තියෙන්නේ. හරිද? හරි. ඔයගොල්ලොන්ට මේකට cover photo එකක් දාගන්න ඕනි. cover photo එකක් කියන්නේ දැන් ඔයගොල්ලෝ වීඩියෝ බලන්න කලින් වීඩියෝ එකට දානනේ වීඩියෝ එකේ අදහස. ඒ කියන්නේ වීඩියෝ එකේ තියෙන දේ thumbnail එකක් විදියට YouTube එකේ thumbnail දානවා වගේ cover photo එකක් තියෙන වීඩියෝ එකේ ඉස්සරහා ෆොටෝ එක. අන්න ඒ ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඕනේ මේ වීඩියෝ එකට නේද? ඔයගොල්ලොන්ට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා නිකන් අර ගැලරි එක මාර්කයක් අර වීඩියෝ එකක් පෙන්නලා මෙන්න මෙතන ආයිනේ. මෙන්න මේ තියෙන්නේ. අන්න ඒක උඩ ටච් කරගන්න ඔයගොල්ලෝ. හරිද? ඒක උඩ ටච් කරගන්න. හරිද? හරි. ඊට පස්සේ ඔයගොල්ලොන්ට පේනවා ඇති ඒකේ තියෙනවා ඒ වීඩියෝ එකට අදාළව ටිප්ස් ටිකක් ඇටින් මෙහෙම දාලා තියෙනවා ඔයගොල්ලොන්ට පේනවා ඇති. මෙතන ඔයගොල්ලෝ ඇඟිල්ලෙන් ඇදලා මෙහෙම එකක් තෝරගන්න පුළුවන් මේකෙන්. හරිද? ඔයගොල්ලොන්ට මෙතනින් මෙහෙම කැමති එකක් තෝරගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකේ ඕගොල්ලන්ට ගැලරියෙන් එකක් තෝරලා මෙතෙන්ට දාන්නත් පුළුවන්. ඔයගොල්ලෝ හදාගත්තන මේ වීඩියෝ එකේ සයිස් එක ගානට මේ සයිස් එක බලලා එකක් හදා ගන්න පුළුවන්. මෙන්න මෙතන යට ඇඩ් ප්‍රොෆයිල් කියලා තියෙන යට එක මෙන්න මෙතන අන්න ඒකෙන් ඔයගොල්ලෝ ගැලරියට ෆොටෝ එකක් මේකට සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? ඔයගොල්ලෝ අවශ්‍ය ෆොටෝ එක හදාගත්තා නම් ඊට පස්සේ මෙන්න මෙතන තියෙන සේව් කියලා එකක් අන්න ඒක උඩ ටච් කරගන්න. හරිද? ඊට පස්සේ මේ ෆොටෝ එක මෙතෙන්ට ඇඩ් වෙනවා. දැන් මේකට අපිට ටයිටල් එකක් ඇඩ් කරගන්න ඕනි. ඒ කියන්නේ වීඩියෝ එක ගැන පොඩි හැදින්වීමක් වගේ එකක් ඇඩ් කරගන්න ඕනි. මෙන්න මෙතෙන්ට අපිට වීඩියෝ එකට හැදින්වීමක් දෙන පොඩි දෙයක් ඇඩ් කරගන්න ඕනි. හරිද? ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේකට හැදින්වීමක් දෙනවා වගේ හිතෙන එකක් මේකට ඇඩ් කරගන්න ඕනි. වීඩියෝ එකේ තියෙන දෙයක් වගේ කෙටියෙන් ටයිප් කරගන්න ඕනි. හරිද? හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මෙතන පේනවා ඇති ඇඩ් ඩිස්ක්‍රිප්ෂන් එකක් ඇඩ් කරගන්න කියලා. හරිද? මෙතෙන්ටත් මේකේ විස්තර ටිකක් තමයි දාන්න ඕනි. වීඩියෝ එකේ තියෙන විස්තර ටිකක් මේකට ටයිප් කරගන්න ඕනි. වීඩියෝ එකේ අන්තර්ගත දේ මේකට ටයිප් කරගන්න ඕනි. හරිද? ඔයගොල්ලෝ අනිවාර්යෙන් වීඩියෝ එකේ තියෙන්නේ මොකද්ද කියලා කෙටියෙන් මේකට ටයිප් කරගන්න ඕනි. හරිද? හරි. ඊට පස්සේ ඔයාට ඕන දෙයක් මෙතන ටයිප් කරගන්න වීඩියෝ එකේ විස්තරයක් විදිහට. හරිද? හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මෙතන පේනවා ඇති හෑෂ්ටැග් කියලා එකක්. මෙන්න මෙතන හෑෂ්ටැග් කියලා. අන්න ඒ හෑෂ්ටැග් කියන එක උඩ ටච් කරගන්න ඕනි.
හරිද? හරි මෙතනින් ඔයගොල්ලෝ hashtag ටිකක් මෙතන type කරගන්න ඕනි. මං ඕක දාගත්තා. ඒ කියන්නේ hashtag එකක් කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා නේද? ඒ අප්ලෝඩ් කරද්දී ඒක ඔයගොල්ලෝ Facebook එකේ සර්ච් කරද්දී සර්ච් වෙනවා වගේ එකක් තමයි මෙතන ටයිප් කරන්න ඕනේ. දැන් මම hashtag කියන එකට හැටත් කරලා දැන් මේක ක්‍රිකට් සම්බන්ධ වීඩියෝ ගන්නේ නේද? මම මෙතන ගහනවා ක්‍රිකට් කියලා. හරිද? මේක ක්‍රිකට් සම්බන්ධ වීඩියෝ එකකින් මම මෙතන ගහනවා ක්‍රිකට් කියලා. හරිද? ක්‍රිකට් කියලා ගන්න. ඊට පස්සේ ආයෙත් මම hashtag කියන එකට හැටත් කරලා ක්‍රිකට් නිවුස් කියලාත් ගහනවා. හරිද? හරි. ඕගොල්ලන්ට මේක කියවෙයි කියලා හිතන ගොඩක් ක්‍රම වලින් මේක මෙතනට hashtag මෙතනට දාගන්න පුළුවන්. හරිද? වීඩියෝ සර්ච් එකේ කියලා හිතන විදිහේ hashtag ටිකක් මේකට දාගන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? ඒ කියලා හිතන ගැලපෙන hashtag ටිකක් ඇඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ පොඩ්ඩක් මේකෙන් පල්ලෙහාට එන්න. හරිද? පල්ලෙහාට ආවම මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති share to your story කියලා. මෙන්න මේ තියෙන්නේ. අන්න ඒ කියන්නේ යාළුවනේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී ඔයාගේ ස්ටෝරි වලටත් මේක අප්ලෝඩ් වෙන විදිහට හදා ගන්න ඕනේද කියලා තමයි ඒ කියන්නේ. හරිද? අන්න ඒ කුඩේ හැට්ටත් කරගන්න. හරිද? ඔයගොල්ලොන්ට මේක හදා ගන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා ටික් එකක් වෙන ඇති ඔයගොල්ලොන්ට අන්න ඒ කුඩේ හැට්ටත් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන share else කියලා පයින් එකට දාගෙන මෙන්න මෙතන යට save කියන බටන් එක උඩ හැට්ටත් කරගන්න. එතකොට මේක ඕන් වෙනවා. එතකොට ඔයගොල්ලෝ මේක අප්ලෝඩ් කරගත්තට පස්සේ මේක ඔයගොල්ලොන්ගේ ස්ටෝරි වලටත් මේක අප්ලෝඩ් වෙනවා. හරිද? හරි. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ ඒ ටික් එක ඔයගොල්ලන්ට ඕන් කරගෙන මෙතනින් බෑක් එන්න. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන උයට උඩ තියෙන ඔයගොල්ලන්ට පේනවා ටන් ටැග් ටෙම්ප්ලේ කියලා. මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් ෂෙයා කරන්න පුළුවන් මේක උඩ එක හැට්ටත් කරලා. ඒක උඩ හැට්ටත් කරලා මෙතනින් ඔයගොල්ලන්ගේ යාළුවෝ දීලා උඩ සේව් බටන් එක උඩ හැට්ටත් කරලා ඒ යාළුවන්ට මේක ෂෙයා කරන්න පුළුවන්. හරිද? හරි. මෙතන ඔයගොල්ලන්ට තියෙන ඊළඟට share to group කියලා එකක්. මෙන්න මේ තියෙන්නේ. share to group කියලා ඔයගොල්ලෝ group වල ඉන්නා නම් මේ ඒ share group කියන උඩ හැටත් කරලා ඒ group වලටත් ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක බලන්න කියලා share කරන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් ඔයගොල්ලෝ පල්ලෙහාට යන්න ඕනි. හරිද? පොඩ්ඩක් පල්ලෙහාට යන්න. හරිද? පල්ලෙහාට ගිහපම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙනවා who can see this කියලා. මෙන්න මේ තියෙන්නේ. අන්න ඒක උඩ ටච් කරගන්න ඕනි. හරිද? හරි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මෙතන public දාගන්න ඕනි. publics කියලා තියෙන්නේ මේ public කියලා. ඒ public කියන එක ටික් එක දාගෙන මෙන්න මෙතන යට තියෙන donate බටන් එක done කියලා බටන් එකක් තියෙන අන්න ඒක උඩ ටච් කරගන්න. හරිද? හරි. දැන් මේක ඔයගොල්ලෝ මේක වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී public තමයි වෙන්නේ. ඒ කියන්නේ හැමෝටම බලන්න පුළුවන් විදිහට. හරිද? හරි. ඔයගොල්ලන්ට ඊළඟට මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවාද? search engine option කියලා එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ තියෙන්නේ. අන්න ඒක උඩ ටච් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? අන්න අපි ඉස්සෙල්ලා හදාගත්ත setting එකට යට තියෙන setting එක මෙන්න මේ setting එක. අන්න ඒක උඩ ටච් කරගන්න ඔයගොල්ලෝ. හරිද? හරි. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලොන්ට වීඩියෝ එක අප්ලෝඩ් වෙද්දී ඔයගොල්ලොන්ට අප්ලෝඩ් වෙන්න වෙලාවකට මෙතනින් දාගන්න පුළුවන්. හරිද? මෙන්න මෙතන යට තියෙන මේ තියෙන්නේ flow later කියලා අන්න ඒක උඩ ටච් කරගෙන මෙතනින් අප්ලෝඩ් වෙන්න ඕනේ දවස සිලෙක්ට් කරලා ඕකේ දාලා මෙතන ඔයගොල්ලන්ට කැමති වෙලාවක් හදාගෙන ඊට යට තියෙන ඕකේ බටන් එක දාලා ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ට කැමති වෙලාවකට පබ්ලික් වෙන විදිහට දාන්න පුළුවන් අප්ලෝඩ් වෙන විදිහට. හරිද? හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති වෙලාව දාගත්තා නම් මෙන්න මෙතන තියෙන උඩ save බටන් එක අන්න ඒක උඩ ටච් කරගන්න. හරිද? හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකට අවශ්‍ය setting ටික හදන් ඉවරයි. හරිද? හරි. දැන් ඔයගොල්ලෝ මේක public කරන්න තමයි තියෙන්නේ. හරිද? මේ setting ටික හදාගෙන ඔයගොල්ලෝ මේක public කරන්න තමයි තියෙන්නේ. හරිද? මෙන්න මෙතන තියෙන upload කියලා යට අන්න ඒක උඩ ටච් කරගන්න. හරිද? හරි.
ඊට පස්සේ ඒක අප්ලෝඩ් වෙනවා කියලා උඩින් මැසේජ් එකක් එනවා ඔයගොල්ලොන්ට පේන ඇති පෝස්ට් වෙන ගමන් තියෙන්නේ කියලා. හරිද? මෙන්න මෙහෙම. හරිද? හරි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි ඉතින් Facebook එකට ඔයගොල්ලෝගේ page එකේ views වෙන විදිහට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්නේ. හරිද? මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝගේ ෆෝන් එකේම Facebook page එකට නිවැරදි views වෙන විදිහට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න setting ටික හදලා. හරිද යාළුවනේ, මං හිතනවා මං කියපු දේවල් හැම එකක්ම මේ වීඩියෝ එකේ ඇතුලේදී තේරෙන්නේ නැති කියලා. නේද? තේරෙන්නේ නැති දෙයක් තියෙනවා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. හරිද? හරියන යාළුවනේ, අපි අතට ගිහිල්ලා ඔයගොල්ලෝ අපේ channel එක තම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයගොල්ලෝ යාළුවට බණ කරන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් එකකුත් දාන්න. හරිද? හරියන යාළුවනේ, අපි අදට ගියා. බයි.